ඉංග්‍රීසි කොන්සර්ට් එක. ඒකට දිග කලිසමක් අදින්න ඕනේ. දිග කලිසමක් තිබිලා නැහැ. අඳුරන කෙනෙක්ගේ ගිහිල්ලා දිග කලිසම ඉල්ලගෙන ඇවිල්ලා තමයි අපි මේ කොන්සර්ට් එකට සහභාගී වෙන්නේ. පාසල් වල හරියට වැඩ කරලා ඒව කරලා අපි ජීවිතේ ජය ගත්තා. Hey guys, welcome back to my channel. ඔන්න අද මම travel video එකකට වඩා පොඩ්ඩක් වෙනස් වීඩියෝ එකක් අරගෙන එන්නේ. හැබැයි මෙන්න මේ clip එක දැක්කම ඔයාලට මොකක් හරි කලින් vlog එකක් මතක් වෙනවද? ඔයාලා මගේ ඔක්කොම vlogs බලලා තියෙනවා නම් මතක් වෙනවා. කොහොම හරි මම මේ යන්නේ මම ආසව කරන වැඩක් 2025 අවුරුද්දෙත් මගේ බර්ත්ඩේ එක වෙනුවෙන් කරන්න. මම 2024 මේ දේ කරා. ඉතින් 25ත් කරනවා කියලා මම හිතුවා. ඉතින් මයි තාත්තා ආවා බාර ටිකක් ගන්න පොඩ්ඩක් දුෂ්කර පොඩ්ඩක් අඩුපහසුකම් තියෙන ඉස්කෝලේ එකට යාළගේ ඉස්කෝලේ පටන් ගන්න දවසේ බබාලට දෙන්න කියලා තෑගි ටිකක් ගන්න ආවා. ඉතින් අපි ආවේ සුසර බුක් ෂොප් එකකට එකට කොටුවේ තියෙන්නේ. ඒකට ආවා මොකද ඒකේ අපේ තාත්තගේ යාළුවෙක් ඉන්නා අපිට ඩිස්කවුන්ට්ස් හම්බුණා. ඉතින් අපි ගොඩක් බඩු ගත්තා අරගෙන දැන් අපි යමු පැක් කරන්න. බඩු පැක් කරන්න මගේ උදව්වට ආවා වැඩට ගත්ත ළමයි තුන්දෙනෙක්. මගේ අක්කගේ බබාලා තුන්දෙනා ආවා. ඉතින් එයාලත් ආවා උදව් කරන්න. එයාලත් හරි ආසයි මේ දේවල්වලට. තව එක්කෙනෙකුත් ආවා. කොහොම හරි අපි දැන් හදන්නේ බඩු පැක් කරන්න. එකේ ඉඳන් 5 වසරට වෙනකන් තමයි අපි ගත්තේ දේවල්. මොකද මට ගේන් මාරම බජට් එකක් තිබ්බේ නෑ මේ දේ කරන්න. මම මුලින් හිතාගෙන හිටියේ ගාන් වතුර නිසා ඒකට පොඩක් මොනා හරි කරනවා කියලා. හැබැයි මම ලංකාවට ආවට පස්සේ දැක්ක ගාන් වතුර වෙනුවෙන් ගොඩාක් දේවල් කට්ටිය කරනවා කරලා තියෙනවා. ඉතින් මං හිතුවා දැන් ඔල්රෙඩි ගොඩක් හම්බ වෙනවනේ. ඒ හින්දා මම මගේ ඔරිජිනල් ප්ලෑන් එකට එහෙමනම් යනවා. මම කොහොමත් ගොඩක් ආස දෙයක් තමයි ඉගෙන ගන්න ළමයින්ට මොන හරි දෙයක් කරන්න උදව් කරන්න තෑගි දෙන්න ඒවා මේවා කරන්න. ඉතින් මං හිතුවා එහෙනම් ඔරිජිනල් ප්ලෑන් එකට යනවා. අපි යමු මොකක් හරි පොඩක් පහසුකම් අඩු ඉස්කෝලේ එකකට ගිහිල්ලා තෑගි ටිකක් දෙමු කියලා. ඉතින් අපේ තාත්තා ගුරු උපදේශක කෙනෙක්. ඉතින් එයා දන්න කට්ටිය ඔක්කොලගේම අහලා ඊට පස්සේ මගේ පුංචි ඉන්නව මාතර ඉස්කෝලේක එයා ටීච් කරනවා. ඉතින් එයාලගේ ඔක්කොලගේම මාර්ගෙන් තාත්තගේ යාළුවෙක්ගේ ප්‍රින්සිපල් යාළුවෙක් ඉන්න ඉස්කෝල එකකට ඔන්න දැන් අපි බඩු බෙදන්න හදන්නේ කියන්නේ එයාලගේ ඩීටේල්ස් අරගෙන ඒගොල්ලන්ගේ ඉන්න ළමයි ගානට අනුව අපි තෑගි අනම්මනම් ඔක්කොම අරගෙන දැන් මේ අපි පැක් කරනවා. so yeah දිගටම බලාගෙන ඉන්න. ඉතින් මම මොනවද දෙන්නේ කියලා ඉස්සරහට කියනවා. මේ තියෙන grade 1 අයට දෙන ඒවා අපි දෙනවා clear bag එක. චිත්‍ර පොතක් දෙනවා. ඊළඟට chalk pastels and gum cutter pencil pencil gum cutters. තව දෙනවා මේ girls ලා girls වල boys වල වෙන වෙනම pencil boxes. girls වල මේක Barbie and what tiny rule ඒවා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි කොටු rule දෙකයි. ඒක තමයි grade 1 අයට දෙන තෑගි. අයින මම boy කෙනෙක්ට දෙන pencil case එක පෙන්නන්න. Hot Wheels. ඔය වන්ද? ඔව්. නෑ අර බලන්න. තමුන්ට hina වෙන්න පවුලෙමයි කියන මේ වටේ ඉන්න අය තමයි. බෑ. හරි. දැන් අපි බලමු grade 2 අයට දෙන ඒවා. මේ grade 2 ළමයින්ට දෙන්නේ grade 1 අයට දීපු ඒවාම තමයි.
චිත්‍ර පොතක් දෙනවා. chalk pastel මොනවාද pencil gum cutter erasers ඒ ටිකයි. ඒගොල්ලන්ට වෙනස් pencil box එකක් අර මේ වගේ එකක්. ඒක දෙනවා. and same පොත් 8ක් තියෙනවා හැමෝටම. මේ තමයි grade 2 ළමයින්ට දෙන්නේ. හරි. දැන් මම පෙන්නන්නේ grade 3 ළමයින්ට මොනවද ගත්තේ කියලා. ඒ කියන්නේ මෙහෙම හරියද ගොඩක් focus කරේ grade 5 අනිත් 4 ළමයි. so මම grade 3 යට ගත්තේ ඒවා. මේ girl කෙනෙක්ට ගත්ත එක. ඒකෙත් තියෙනවා pencil box එකක් තියෙනවා. chalk, pencil, cutter, gum and erasers. ඊළඟට ඒගොල්ලන්ට same තනි රූල් 5යි නෙමෙයි 6යි කොටු රූල් 2යි. හරි. දැන් තමයි grade 5. grade 5 ළමයින්ට දුන් දෙන ඒවා තමයි මේ. එයාලට තියෙනවා grade 5 pass papers 2016 ඉඳන් 2025 වෙනකන් තියෙනවා. ඔක්කොම කලින් තිබ්බ ශිෂ්‍යත්වය ප්ලස් අර නිකන් මේ වල මොනවද කියන්නේ? පෙරහුරු ප්‍රශ්න පත්‍ර. practice exams ශිෂ්‍යත්වයට. ඊළඟට එයාලට මෙන්න මේ වගේ මේ වලට මොනවද කියන්නේ? Pop-it. එයාලට මම ගත්ත Pop-it pencil cases. ලස්සන එයාලා හැමෝගෙම මේවා. මේ grade 4 අයට මොකද ඒගොල්ලෝ grade 5 යන නිසා තමයි එයාලට පොඩක් special. එයාලට තමයි මම mainly කරන්නේ. and same cutters gum cutters තියෙනවා. මේකට gum නෑ. මෙයාලට staplers තියෙනවා. staplers plus මේවා staplers erasers pan කළු එකයි නිල් එකයි දාලා තියෙනවා. ඊළඟට ඔක්කොටම වගේ තනි රූල් 5යි කොටු රූල් 2යි. කියන්න බලන්න දැන් මොනවද තියෙන්නේ. Then grade 3. හරි අපි grade 5 ළමයින්ට මොනවද දෙන්නේ තනු? grade 5 වලට පොත් 10ක් තියෙනවා. හරිද මේ කඩග? හරි. මේ තියෙන්නේ එයාලට දෙන දේවල් grade 5 ළමයි මොකද ඒගොල්ලෝ යන්නේ grade 6 වලට නිසා. එයාලට CR පොත් දෙකකුත් දෙනවා. and නටරාජ් කව කොට පෙට්ටියක්. plus pan 1 2 3 වලදී pan තියෙනවා pencil තියෙනවා cutters තියෙනවා. කොහොමද ටික තමයි grade 5 ළමයිට දෙන්නේ. boys kids. දැන් පෙන්වන්න යන්නේ මම ඉස්කෝලේට පොදුවේ ගත්තේ මොනවද කියලා. මම ගත්ත මෙන්න මේ chart එක. මේ chart එක නෙමෙයි මේකේ charts 10ක් තියෙනවා. alphabet, fruits, colors, animals, vehicle, vegetables, birds, numbers, shapes and sinhala hodiya. alphabet එක sinhala alphabet එකත් එක්කම තියෙන එකක්. මේක තියෙන්නේ. ඔලක. මේ විදියට එක තියෙනවා මේකේ. අර හොඳයි. බිත්තිය ගහන්න තියෙනවා. මම මේක ඕපන් කරන්නේ නැහැ guys. මේකේ තියෙන ලෝක සිතියමකුයි ලංකා සිතියමකුයි අර ලොකුවට බිත්තියේ එල්ලන්න පුළුවන් නේ. ඉතින් දෙකක් ගත්තා. ඊළඟට ගත්ත ලොකු අයට දැන් කීයක් තියනවද කියලා මෙතන මේක ගණිත වගේ අර log books එයාලට log books ඊළඟට තරාදියක් ගත්තා අර එක වසර දෙක වසර තරාදි වලින් මොනවද කරන්නේ එයාලට මොකද මේකට කියන්නේ ගණක රාමු එකක් ගත්තා අර common විදියට use කරන්න හැමෝටම එකක් ගත්තා ඊළඟට මේ මොනවාද මේ අර හැඩතල තියෙන්නේ ක්ලියර් තියෙනවා මේ සමමිතික රේඛා එකයි අර නම ඔක්කොම ඩීටේල්ස් තියෙනවා මේ මේක පොඩි උනාට මේක ලියලා අන්න එකක් ගත්තා ඊළඟට තියෙනවා එක්ස්ට්‍රා ගිය පාර අපි දීලා ඉතුරු වෙච්ච මේවා වගේක් මේ තමයි grade 4 ශිෂ්‍යත්වයට ප්‍රශ්න පත්‍ර 10 එක ඔක්කොම pass papers pass කියන්නේ මම දන්නේ practice papers set 4ක් තියෙනවා ගිය පාර අරගෙන වැඩි වුණා ඒක අපි දෙනවා 4ක් තියෙන නිසා ඉතින් ඔක්කොටම නෑ ඒ හින්දා අපි දෙනවා ඒගොල්ලන්ට ඕන නම් ඒගොල්ලෝ ෆොටෝකෝපි ගහලා ළමයින්ට දෙයි නෑ මේවට මොනවද කියන්න තාත්තේ ඩිමයික් වල ටිකක් තිබ්බා අපේ ගෙදර තිබ්බේවා මේ ඒව දෙනවා ඩිමයික් වල අප්පඩ හරි මොනවා හරි ඊළඟ මම ගත්තා maps ලෝකසිතියමක් ගත්තා නම් අර මේ කොහෙද තියෙන කියලා දේවල්
ඊළඟට ගත්තා ලංකා සිතියමක්. සිතියමක් කියන්නේ ඒ සෙට් තියනවා. ඒගොල්ලන්ගේ හිස්ටරි පීරියඩ් එකේදී ඒගොල්ලෝ කරගන්නේ. ඊළඟට මගේ ෆේවරිට් පාර්ට් ආයිට කලින් මේක පෙන්නන. ගත්තා ඒගොල්ලන්ගේ ලයිබ්‍රරි එකට ජනවහර ගැන තියෙන ඒවා ඊළඟට අපේ ජාතික වීරයෝ ඊළඟට පද වර්ග තියෙන පොතක්. තනි පද යුගල පද ඔක්කොම තියෙන එක. next මගේ favorite set එක මම ගත්තා එයාලට Secret 7 එකේ series එකම පොත් 15ක් තියෙනවා. තනි පොත් ගන්න ගිහින් මම මේක ගත්තා. මොකද අතර හොඳයි නේ ඒගොල්ලෝ හැමෝටම කියවන්න පුළුවන්. දන්නේ නැති කට්ටියට හොඳයි, දන්න අයටත් හොඳයි. ඒකේ තියෙන ඔක්කොම පළවෙනි එක ඊළඟට දෙවෙනි එක තියෙනවා මුතුමාලේ වික්‍රමය, එම්බ විදියේ වික්‍රමය අන්න වගේ එක පොත් සෙට් එකම තියෙනවා. එකේ ඉඳන් 15 වෙනකන් තියෙනවා Secret 7 book set එකම. එයාලා කියවයි කියලා මම හිතනවා. ඔය ටික තමයි ගත්තේ දැනට. That's it. That's it තමයි. මේ බොක්ස් දෙකෙන් ලොකු එක ඉස්සලා දාන්න. Yeah, interest. අපි ආමු බලන්න මේ අවස්ථාවේදී මොනවද වෙන්නේ කියලා එළියේ. බාරටම වැඩ මගේ ළමයි ටික. Wow, very good. ආයෙත් පුංචි තියන්න. අස්සනයි. ඔබට තියලා හරි පිළිවෙලයි ඉන්නේ බලන්නකෝ. මේ බලන්න අපි පැක් කරන්න යන්නේ ඔක්කොම. ඕකේ දැම්මද? අයියා very good. පුළුවන්ද ඔයාලට? මේක චොක්ලට්ද? තරු තස්ස කවුද? අම්මෝ වර ගන්න අර. ඔතන තිබ්බොත් බබා පේන්නේ නැති වෙයිද දන්නේ නැහැ. නෑ මේක වහන්න බැරි වෙයිද දන්නේ නැහැ. මේක වදින නිසා බලමු කොහට වහන්න පුළුවන්ද කියලා නෑ නෑ එහාට වෙන්නකෝ බලන්න. පුළුවන්. හරි. තව මේ bags ගේන්න පුළුවන්. ඔය දන්න නේද? You're gonna look at this after 7, 8, 10 maybe years. and ඔයගේ අනාගත girlfriend දකිනවා කියලා මේව. එතකොට ඉතින් ඕව කරන්න එපා. කරන්න දෙයක් නැහැ. ඒ grade 5 බබා. grade 5 වෙනම දාමු අපි. මේකත් හරිද? මේ කායකෙත් දානවා. අතනක් තියෙන අතර ඔයගොල්ලෝ යන්නේ කොහමද? මෙතන දෙන්න ඉස්සරට. අපි දැන් මගේ මෝඩ ළමයාත් එක්ක අපි මේ පැක් කරන්න යන්නේ. නෑ ඒක ලස්සනට තියන්න පුළුවන්. එච්චරයිද? ඉස්සර එක පැත්තකින් තියන්න තාත්තේ ඔන්න. ඕකේ මේ next day අපි දැන් යන ගමන් මාතර මේ highway එකේ යන ගමන්. So yeah අපි දැන් යන්න කලින් ඔක්කොම කලින් කන්න නවත්තනවා. අර මොනවාද? අර මැද්දේ කන්න තැන. ඉතින් කාලා බීලා තමයි යන්නේ. අපි දැන් ආයේ කාලා හොඳට යන්න හදන්නේ. හරිම ලස්සන පැත්තකින් තමයි මේ ඉස්කෝලේට යන්න තියෙන්නේ. අපි දැන් මම හිතන්නේ ඔන්න මෙන්න ඇවිල්ලා ඉන්නකො පේනවා ඔයාලට හරිම ලස්සනයි. ඊට පස්සේ මොනරෙකුත් හම්බුණා අර පිල් විදහලා. මොනර දැක්ක. පාර වැද්දේ. හරිම ලස්සනයි. අපි මේ මම මෙච්චර ළඟටම මොනරෙක්ව දැක්කමයි කොහොම මේ පිල් විදහලා ඉන්නවා. නැද්ද මම කලින් දැකලා ඇති. මට මතක නැහැ කොහමද හුඟ දවසකින් දැක්කේ හරිම අලංකාරයි. එයා නටන එහා පැත්තේ මේ සෙබඩු ඉන්නවා. ඒ හින්දා මේ මං හිතන්නේ ගර්ල් කෙනෙක්ව දාගන්න නටන්නේ. කොහේ හරි that's it. ඉතින් අපි දැන් මේ යාලා ගමන් තව වටපිටේ මොනරු හිටියා. යාලගේ වීඩියෝස් ගත්ත මේ ඉන්නේ. හරිම ලස්සන බ්ලූ කලර් එකක්. කොහොමද හරි ඔන්න දැන් අපි ඉස්කෝලේට ආවා. මේ ඉස්කෝලේ හරිම ලස්සනට අපිව පිළිගත්තානේ. කලින් පාර මෙහෙම එක්ස්පීරියන්ස් එකක් තිබ්බේ නෑ මට. මෙතන අර එයාලා නර්තන කණ්ඩායම් ඇවිල්ලා නර්තන කණ්ඩායම් නෙමෙයි ඒගොල්ලන්ගේ ඉස්කෝලේම බබාලා ලස්සනට ඇඳලා කරලා නටන ඒවා මේවා වලට ඔක්කොම මේ ඉන්නේ මගේ පුංචි බිනීෂ පුංචි. එයාලා තමයි මං කිව්වේ අර මුලින්ම උදව් කරා කියලා තව මේ ඉස්කෝලේ හොයාගන්න. හරිම ලස්සනයි.
ඕකේ ඔයාලා කමෙන්ට් කරන්න කලින් මම කියන්න ඕනේ අයි මම ඩෙනිම් එකක් අඳන් ඉන්නේ කොහොමද ඉස්කෝලේ යන්න නම් මනම් කියලා දායි කියලා හිතුණාට ඒ හින්දා මම ඊට කලින් දානවල ළමයි මට ඇඳුම් තිබ්බේ නෑ අඳන් ඉන්න. ඕක තමයි සංවරම විදිහට තිබ්බ ඇඳුම ප්ලස් ඕක මේ අපේ අම්මගේ ටී-ෂර්ට් එකක්. ඒක ගොඩාක් දිගයි. ඒ හින්දා මම ඒක ටක් කරලා ඉන්නේ නෙවෙයි. ඒක අදාළ නෑ. මම කෝකටත් කිව්වේ in case. කොහෙන් හරි අපි දැන් ගත්ත ගෙනාපු බඩු ටික ඇතුලෙන් ගිහින් තියනවා. තියලා ඉවර වෙලා යාළුවා අපිව ලස්සනට පිළිගන්නවා. බලන්න ඉස්සරහට හරිම ලස්සන හරිම ස්වීට් අනේ. මට ගායිස් අපිට කිසිම ටෙන්ෂන් එක හම්බෙනකොට ලැජ්ජයි මම මේ පඬිතේ වගේ කතා කරාට මම පොඩ්ඩක් ලැජ්ජයි වගේ අවස්ථාවල. අපේ කලාපයේ ගුරු උපදේශක වන මහේෂ් චන්දන වීරකෝන් මහතාගේ දියණිය වන චේතා සවිඥා මෙනුමියගේ උපන් දිනය වෙනුවෙන් අප පාසලේ මෙයාලගේ පළවෙනි දවසේ ඉස්කෝලේට එන ඒකම හරිම ලස්සනට ඕගනයිස් කරලා තිබ්බා. එක එක ඩාන්සර්ස් ඊළඟට එක එක ඒවා කරේ ටැග් දෙන මැද්දෙන් ඉස්සරහට බලන්න දාලා තියෙන්නේ. ඊළඟට අපේ තාත්තට කතාවක් කරන්න කියලා කිව්වා. ඒකේ මම පොඩි කෑල්ලක් දානවා. ඒ දාන්නේ මම මේ වගේ දේවල් කරන්න ඉන්ස්පයර් වෙච්ච විදිය. සත්කට සත්කාර කිරීමේ චේතනාව නෙවෙයි. ඔබ අසරණ නැහැ. එහෙම හිතන්න එපා. අර කොළමින් කට්ටියක් ආවා අපි අසරණයි කියලා ඉඳලා එහෙම එකක් නැහැ. මෙතන තියෙන්නේ අඩු පහසුකම් සහිත පාසලක්. ඔබ අසරණ නැහැ. අඩු පහසුකම් සහිත පාසලකට ඒ අඩු පහසුකම් සපුර ගන්න ඔබගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කරන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියන වැඩේ තමයි මේ අපි කරන්නේ. නැතුව ඔබ අසරණයි ඔබට නැහැ. ඔබ නෙමෙයි ඇත්තටම අසරණ වෙලා හිටියේ අපි. අද ඔබ අසරණ නැහැ. මම කුඩා කාලේ පාසල් යන කාලේ කවදාවත් මට කවකට පෙට්ටියක් තිබිලා නැහැ. පාසල් 11 පන්තියෙන් සාමාන්‍ය පෙළ ඉවර වෙනකම් කවකට පෙට්ටියක් තිබිලා නැහැ. සමහර දැන් මේ කොන්සර්ට් එකට තිබ්බම අපේ පාසලේ 4 පන්තියේදී කොන්සර්ට් එකක් තිබ්බා. ඒකේ ඉංග්‍රීසි කොන්සර්ට් එකක්. ඒකට දිග කලිසමක් අදින්න ඕනේ. දිග කලිසමක් තිබිලා නැහැ. අඳුරන කෙනෙක්ගේ ගිහිල්ලා දිග කලිසම ඉල්ලගෙන ඇවිල්ලා තමයි අපි මේ කොන්සර්ට් එකට සහභාගී වුනේ. එතකොට මම තමයි පාපත්තු ක්‍රීඩා කරන්නේ. හැබැයි එහෙම පාපත්තු ක්‍රීඩා කරාට කවදාවත් මට බූට් එකක් තිබිලා නැහැ. පාපන්දු සෙල්ලම් කරන්න සපත් එකක්. ඊයනේ මගේ ඒ ගෙදර තිබ්බ තාත්තෙත් එක්ක මගේ දෙමව්පියන්ට මට ඒ බූට් එක අරන් දෙන්න තිබිලා නැහැ. මට ගියා. එක්කෙනෙක් ගාලා ඉවර වෙලා කැඩිච්ච සපත් බූට් එකක් තියෙනවා. ඒක දාගෙන තමයි මම ග්‍රවුන්ඩ් එකට යන්නේ. හැබැයි මම තාක්ෂයි පාසලේ. මාව තමයි ඉස්සෙල්ලම දාන්නේ. කියන්නේ ටීම් එකේ 11 දානකොට මාව ඉස්සෙල්ලම දානවා ග්‍රවුන්ඩ් එකට. දැම්මට හැබැයි මගේ
අට ඇරිලා අපත්තුවේ. අට ඇරිලා තියෙනවා. ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා ඉන්නකොට අපේ හිටිය අමල් කියලා යාළුවෙක්. මේ අමල්ගේ තාත්තා රට. තාත්තා හොඳ අලුත්ම සපත්තු බූට් ෆෑඩ් ඔක්කොම එවලා. හැබැයි ක්‍රීඩා කරන්න එච්චර බෑ. ඉතින් හැමදාම රිසව්. අතිරේක ටීම් එක. ඒ ටීම් එක තෝරලා 11 ඇතුළට දානවා. අර අවතර දාගෙන ඉන්නවා. ඊට පස්සේ අතිරේක ටීම් එක එළියෙන් ඉන්නවා. මං එනවා අරයා ගාවට මචං ඔය ගන්න නැහැ. දිග්ගලවල දෙනවා. ඉතින් මම මන්දර සෙල්ලම් කරනවා. ඉතින් මට ඔයාලට කියන්න ඕනේ ඔබ අසරණ නැහැ. ඔබ අසරණ වෙලා ඉතින් අපි. හැබැයි අපි දැන් ජීවිතේ ජය අරන් තියෙන්නේ. අපි අධ්‍යාපන විද්‍යාපීඨ ගියා. ඔබගේ විදුහල්පතිතුමා මට අවුරුද්දක් සීනියර්. අවුරුද්දක් ජේෂ්ඨයි. මම ඊළඟ අවුරුද්දේ. ඊට ජූන් මම ජේෂ්ඨයි ප්‍රභාස්වර ගත්තා. ඊට අවුරුද්දක් ජූනියර්. ඉතින් එහෙම තමයි අපි විද්‍යාපීඨ ජීවිතය ගත කරේ. එතකොට අපි පීඨයට එනකොට අපිට එහෙම ලොකු හැකියාවක් තිබෙන්නේ නැහැ. හැබැයි අපි හෙමින් අපේ ගමන ඇවිල්ලා ජීවිතේ ජය අරගෙන පාසල් වල හරියට වැඩ කරලා ඒව කරලා අපි ජීවිතේ ජය ගත්තා. ඉතින් අර ඒ කාරණා මම අපේ දියණියට කියලා තිබ්බා. අවබෝධ කරලා දීලා තිබ්බා තාත්තගේ ගම අම්මගේ ගම මම ටිකක් වෙනස්. අම්මා ටිකක් අම්මා සම්බන්ධයෙන් පස්සේ තමයි ඉතින් අපේ ජීවිතේ පොඩක් හැදුනේ. ඒක වෙන කතාවක්. අම්මගේ ගම මම වෙනයි ඉතින් මගේ ගම මම වෙනයි. ඒක මම දියණියට පැහැදිලි කරලා කියලා තිබ්බ නිසා දියණිය ඔටෝමැටිකලි අර මේ වගේ දේවල් කරන්න පෙළඹවීමක් ඇති කරා. ඉතින් ඒක තුල තමයි අපි මේ කාර්යය කරේ. ඒලා වෙන් කරන්න ඕනේ, එක ශ්‍රේණිය කියලා ගහන්න ඕනේ, නම් ගහන්න ඕනේ, ටැග් එකක් ගහන්න ඕනේ, වැඩ ගොඩාක් තිබ්බා. ඉතින් ඒ වැඩ ගොඩකටම අපේ මේ නෝනගේ අක්කගේ දුවගේ දරුවෝ තුන් දෙනා තාම ලොකු වැඩියක් තිබ්බා. තස්නක දරුවෝ ඒ තුන් දෙනා ලොකු මේ අතුන් අති හරි ආසයි ඒගොල්ලොන්ට. ඒගොල්ලෝ පොත් හයක් තෝරන්නේ ගම හය තෝරනවා මෙහෙම කරනකොට. හරි හය ඒවා මෙහෙම ගොඩවල් පහක් ගන්න ගම ගන්නවා පහක් ගන්න. තට ගන්න. ඉතින් ඊයේ දෙකම ආර විතර පටන් ගත්ත වැඩි. අපි හවස 5-6 වෙනකොට මේ සියුම් දේවල් හැම එකෙන්ම මාරු නොවෙනස් දාන්නත් එපා. ඒ ටික දාලා හරියට සූදානම් කරලා ගත්තා ඉතින්. මට ගායිස් අපේ තාත්තයි අම්මයි පොඩි කාලේ ඉඳන්ම හැම දෙයක්ම දීලා තමයි මාව හැදුවේ. කියන්නේ මම අපි මේ කියන්නේ මම මේ මාළව සල්ලිකාර ෆැමිලි එකක් නෙවෙයි. අපි මිඩල් ක්ලාස් ෆැමිලි එකක්. හැබැයි අපේ අම්මයි තාත්තයි මට කිසිම දෙයක් බෑ නොකියලා ඒ කියන්නේ ඕන දෙයක් මට අරන් දීලා දෙන. කියන්නේ මම එකම ළමයා මම ස්පොයිල් වෙලා තියෙනවා හොඳටම. හැබැයි ඒත් එක්කම මට ලයිෆ් එකේ මේ තියෙන දේ හැමෝටම නෑ කියන දේත් පෙන්වලා දීලා තියෙනවා. අපේ තාත්තගේ ඒ කාලේ කතා ඔක්කොම මම දන්නවා. ඒවා කියලා තියෙනවා. එයාලා විඳපු දුකවල් ඔක්කොම එයාලගේ පරණ අර හිටපු ගෙවල් මට පෙන්නලා තියෙනවා. එතකොට තාත්තා කියන්නේ අපේ තාත්තා විද්‍යාපීඨ යන්න කලින් ගොඩාක් රස්සාවල් කරලා තියෙනවා. එක එක දේවල්. එයා ඒවා හැබැයි හරි ප්‍රවුඩ්. එයා ඒ ප්‍රවුඩ් මොකද ඒ වගේ දේවල් කරලා දැන් මේ ඉන්න තැනත් එක බැලුවම එයා හරිම ප්‍රවුඩ්. ඉතින් මට ඒ දේවල් කියලා පෙන්නලා දීලා තියෙනවා. ඒ වගේම මගේ පොඩි කාලේ බර්ත්ඩේ පාටිස් ගත්තා. ඒක ඔක්කොම කරා. හැබැයි ඒත් එක්කම ළමා නිවාසවල වලට ගිහිල්ලා ඒ ළමයින්ට තෑගි දීලා ඒ දේවලුත් මට පෙන්නුවා. මට ඔයාට මේ දේවල් තිබ්බට හැම කෙනෙක්ටම මේ දේවල් නෑ කියන එක මට පෙන්නුවා. එතකොට මම නිකන් අර ඒක කොහොමද කියන්නේ? මට ඒක කියන්න තේරෙන්නේ නැහැ නිකන් මම මගේ දේවල් I'm not gonna take it for granted. එහෙම දේවල් කරාම. ඉතින් මේ දේවල් මම පොඩි කාලේ ඉඳන් දැක්කා. ඒ නිසාම තමයි මම වැඩි හරියක් ළමයින්ට මොනවා හරි දෙයක් කරන්න කැමැත්ත තිබ්බේ පොඩි කාලේ ඉඳන්. මොකද මම හිතන දෙයක් තමයි ලොකු කෙනෙක් ගොඩක් ඔය අපි දකිනවා බස් එකක් හෝල්ට් එකේ බස් එකක් නෙමෙයි කාර් එක වාහනේ නැවැත්තුවම සල්ලි ඉල්ලගෙන එනවා. මම ඒ වගේ මිනිස්සුන්ට දේවල් කරන්නේ නැහැ. මොකද අතපය හොඳට තියෙනවා. දෙයක් කරලා මොකක් හරි මහන්සියක් වෙලා දෙයක් ගන්න පුළුවන්. හැබැයි පොඩි ළමයි එහෙම නෙමෙයි. පොඩි ළමයින්ට කරන්න දෙයක් නැහැ ඉතින්. පවුල් පසිබුමත් එක්ක කරන්න දෙයක් නැහැ. ඉතින් පොඩි කාලේ නම් මගේ හිතේ තිබ්බ දෙයක් තමයි ළමයින්ට මොනවා හරි දෙයක් කරනවා කොහොම හරි කියලා. ඉතින් මම ඒක ඒ කාලේ ඉඳන්ම කරා. කෑම එකක් අරන් දෙන එකකින් පව පොඩි කාලේ ඉඳන් චුට්ට මම කරා. ඉතින් මේ රස්සාවට ආවට පස්සේ මට හැකියාව හම්බුණා මේ වගේ පොඩි මහලුකු දෙයක් නෙමෙයි මේකත්. ඒ වුණාට කලින් කරාට වඩා
ටිකක් ලොකුවට දෙයක් මගේ වියදම දරලා කරන්න පුළුවන් වුණා. ඉතින් මම මේ වීඩියෝස් ඔයාලට ගේන්නේ ළමයි මම දන්නවා ඔයාලා ගොඩක් ඉන්ස්පයර් වෙනවා මගේ vlogs වලින්. ඉතින් මට ඕනේ මේ වගේ දේවල් වලිනුත් ඔයාලා ඉන්ස්පයර් වෙන්න. ඔයාලා මේවත් ඔයාලට පුළුවන් තරමින් කරන්න. මොකද මෙහෙම දෙයක් කරාම පුදුම සතුටක් එන්නේ ඒක කියලා නිම කරන්න බෑ මාර සතුටුයි. මෙහෙම දෙයක් කරාම ඉක්මනට මීළඟේ කරන්න ඕනේ. ආයෙ කාද කරන්නේ? එහෙම ඇත්තටම හිතනවා. ඒ කියන්නේ ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න හිතනවා. ඉතින් ඔයාලට පුළුවන් විදිහට රුපියල් 100කින් හරි පෑනක් වේවා පැන්සලක් වේවා ළමයෙක්ට හරි ඔයාලා වැඩිහිටියන්ට හරි කමන්නේ කාට හරි මේ වගේ දේවල් කරන්න කියලා මම ඉල්ලලා ඉන්නවා. මම මේ වගේ දේවල් කරාට ගොඩක් ඒවා දාන්නේ නැහැ. මම මේ ඔක්කොම පර්මිෂන් අරගෙන දාන්නේ. මොකද ඇත්තට මේක අර නිකන් අසරණ ළමයින්ට කරන දෙයක් නෙමෙයිනේ. ඇත්තටම තාත්තත් කිව්වා වගේ අපි කිව්වා වගේ මේක අසරණ ළමයින්ට කරන දෙයක් නෙමෙයි. අඩුපාසුකම් තියෙන ඉස්කෝලේකට කරන දෙයක්. ඒ හින්දා. ඉතින් අපි තෑගි බෙදන අතරේ මැද්දෙන් එක එක ග්‍රේඩ්ස් වල ළමයි එක එක දේවල් ඉදිරිපත් කරා. සින්දු කිව්වා, ඩාන්ස් කරා. ඉතින් මම ඒව පොඩ්ඩක් එකතු කරන්නම් වීඩියෝ එකට. මොකද ඒවා හරි ලස්සනයි. තෑගි බෙදලා ඉවරයි. දැන් අපි යනවා අපිට පොඩි සංග්‍රහයක් ක්ලාස් එකලා තිබ්බා ඉස්කෝලෙන් ටීචර්ස් ටික එකතු වෙලා කැවුම් කේක් කෙසෙල් අනම් මනම් ගොඩාක් එක එක දේවල් එක්ක. ඉතින් දැන් අපි යනවා ඒක කන්න. and මගේ ආසම කෑම තමයි guys හැලප. මම හැලප කාලා ඊට පස්සේ දෙකක් අරගෙන තාම කාර් එකේ යද්දි කන්න. මම එච්චරටම ආසයි. රෝල්ස් උත් තිබ්බා. හරිම රහයි. ඉතින් අපි කට්ටිය ඉතින් කෑවා ඔක්කොම. ඔක්කොම කෑවේ නෑ. කතා කර කර කට්ටිය කෑවා. කාලා බීලා ඊට පස්සේ අපි ගියා. ඉතින් ඔහොම තමයි මගේ මේ වීඩියෝ එක මම ඉවර කරන්න යන්නේ. මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මෙතන ඉස්කෝලේ පොඩ්ඩක් කොහේ හරි that's it. Thank you so much for watching and see you in my next video. Bye bye.